චව් ළමයි අද මම ගෙනාවේ ඔයාලට අන්බොක්සින් වීඩියෝ දෙකක්. ඒක මට දුන්නේ ලියාම්ගේ අපේ පුතාගේ ලොකු මම්මි සුදු මම්මි. මගේ අක්කලා දෙන්න. ඉතින් මේ විදිහට තමයි අපි අන්බොක්සින් එක කරන්නේ. අපි බලමු මොනවාද මේ මට හම්බුන gift දෙක කියලා. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්ද මේ මොකක්ද කියලා. එයාගේ තාත්තා ඒක ඕපන් කරලා දැන් ඒක සෙට් කරන්න තමයි යන්නේ. එයාගේ සුදු අක්කී තමා එයාට හෙල්ප් කරන්නේ ඒක හදන්න. ඉතින් මේ විදිහට තමයි අපි ඒක බොහොම පරිස්සමට හිමින් අපි ඒක කැපුවේ. ඒක නැත් සුදු පාට. ඉතින් අර එක සීරෙයි කැතයි නේතකොට එහෙම. ඉතින් අර මේ වගේ පළවෙනි අත්දැකීම මෙහෙම කට්ටියම එකට ඉඳගෙන ওই වගේ දෙයක් කරන එක හැමෝටම ආසයි. ඉතින් මේ දෙයට මෙහෙම දකිද්දී ඔයාලට එක දැන් හිතා ගන්න පුළුවන් අර ගෙස් කරලා ඇති මේ මොකක්ද කියන එක. මේ තමා අපේ පුතා ලියාම්ගේ සුදු මම්මි මගේ පොඩි අක්කි එයාට දුන්න gift එක. ඉතින් ඒක ඇඳක් එයාට නිදා ගන්න එයා එක දෙනවා කියලා කිව්වා. ඉතින් එයා හම්බෙන්නත් කලින්ම මට එක හම්බුණා. ඉතින් ඔය මෙතන මමත් අපේ හස්බන්ඩ්ට උදව් කරනවා ඒක හදාගන්න. ඔහොම තමා ඒක පැකින් එක ආවේ. මෙහෙම දැන් අපි ටිකෙන් ටික එක ෆ්‍රේම් එක දැන් හදාගන්න විදිය තමා දැන් මේ තියෙන්නේ. මෙතන මේ දැන් ෆ්‍රේම් එක දාද්දී ඇන තියෙනවනේ එක සෙට් කරන්න මාර ගේමක් දුන්නේ ඇනේ සෙට් කරන්න. මොකද ඒක දාන්න ඕන එක විදිහක් තියෙනවා. ඉතින් ඒ අර ඒ විදිහට චූටි ඇනේ සෙට් කරන්නත් ඕන. ඉතින් සෙට් එක හරියට සෙට් කරේ නැත්තම් ෆ්‍රේම් එක සෙට් වෙන්නේ නැහැ හරි විදිහට. ඉතින් මේ විදිහට තමයි ඔක්කොම ෆ්‍රේම් එක ගත්තේ. අපිට මේක ඕන විදියට හදාගන්න පුළුවන්, පල්ලෙහාට කරගන්න පුළුවන්, උඩට කරගන්න පුළුවන්. අපි දැන් එක සාමාන්‍ය අපේ ඇඳේ අපි දෙන්නගේ අපි නිදාගන්න ඇඳට සෙට් වෙන විදිහට අපි එයාගේ ඇඳ සෙට් කරා මෙන්න මේ විදියට. අපි දැන් ෆ්‍රේම් එක හදලා ඉවරයි. තව කෑලි දෙකක් තිබ්බා උඩට දාන්න. ඒක ගැන මට අයිඩියා එකක් නැහැ. නමුත් අපි දැම්මා ඒක. ඔහොම දාලා දැන් ඔහොම මේ ඇඳ ලස්සනට හදලා ඉවරයි. දැන් ඊට පස්සේ තියෙන මෙහෙම මෙට්‍රස් එක දාලා ඇඳ සෙට් කරලා ඉවර වෙලා ඒක පැත්තකට තිබ්බා. දැන් අපේ ඊළඟ gift එක බලන්න යමු. ඉතින් මේ තමා අනිත් එක. මොකද්ද මේ කියලා ඔයාලා දැන් දන්නවත් ඇති. මේකේ තියෙන රූපෙන් මේක තමා ලියාම්ගේ ලොකු මම්මි දුන්න gift එක. මේක නම් සම්පූර්ණම සෙට් කරේ පසජීනෝ එක මමයි අපේ ලොකු දුවයි අක්කගේ දුවයි. ඉතින් එයාත් හරි ආසයි මේ වගේ වැඩ කරන්න. සම්පූර්ණම හැදුවේ අපි දෙන්න තමයි. ඉතින් මේ විදිහට අපි දැන් මේක ඕපන් කරනවා. ඒක ඕපන් කරලා දැන් මේ විදිහට ඒකේ බඩු ටික එළියට ගන්නවා. ඉතින් මෙහෙම එකින් එක අපි එළියට ගත්තා.
හරි බරයි ඇත්තටම එකටම අපි එලියට ගත්ති නම් මාර බරයි. ඔහොම අපි දෙන්න පොඩ්ඩක් එකතු වෙලා තමා ගත්තේ. ඉතින් මෙහෙම තම අපේ ලොකු දුව මේක සෙට් කරන්න යන්නේ. මේක කෑලි 3ක් තියෙනවා. ඔක්කම බට මම ආස විදිහට මට අපේ ලොකු අක්කා එක අරන් දුන්නා. ඉතින් මේ විදිහට තමා එක ෆ්‍රේම් එක එන්නේ. ඉතින් අපි මේකට දැන් රෝදා සෙට් කරගෙන අයාගේ පසජීන එක දැන් අපි සෙට් කරගන්න ඕන. ඉතිං අපේ පසජ්ජින එකට මෙහෙම රෝදදාගෙන ඒක දැන් හදලා ඉවරයි. ඉතින් මේ විදිහට තමා සෙජ්ජොලීන එක අපි සෙට් කරේ. ඒකට අමතරව තව අපිට හම්බුණා කූල්ලා එක, තව නෙට් එකක් හම්බුණා, තව වැස්සට දාන්න ඉටි රෙද්දක් හම්බුණා, තව වතුර බෝතලයක් තියන්න පොඩි කප් එකක් සිට් කරන්න පුළුවන් අපිට ඒකත් හම්බුණා. තව බෑගයකුත් යට හම්බුණා. ඉතින් මෙහෙම තමා අපේ ගිෆ්ට් දෙක අපි අන්බොක්සින් කරේ. අපි එහෙනම් අලුත් වීඩියෝ එකින් හම්බෙමු ළමයි. චාව්!